දුක තුල ඉඳගෙන දුකම හොයාගෙන යන නීච හිතක් තියෙන අපි සසරට වැටිලා සසරේම දුක් විඳ විඳ යන්න කරුණෝ වෙන හිතක් තියෙන අපි හැම වෙලාවෙම හොයන්නේ අනිත් අයගේ අඩුපාඩුමයි. බුදුරජාණන් වහන්සේ වදාලා අනිත් අය කරපු දේවල් නොකරපු දේවල් අපිට වැඩක් නැහැ. සසරෙන් නිදහස් වෙන්න කැමති නම් දුකක් නැතුව සතුටින් hina වෙලා ඉන්න කැමති නම් තමන් කරපු හොඳ නරක ගැන කල්පනා කරොත් ඒක තමයි වටින්නේ කියලා. ඔබත් කැමතිද දුකට? එහෙනම් අනිත් අයගේ අඩුපාඩු හොඳට හොයන්න. ඔබ කැමතිද සැපට? එහෙනම් දැන් ඉඳලා තමන් කරපු හොඳ ගැන සිහි කරන්න. තමන්ගේ අතින් වෙච්ච වැරදි සිහි කරලා ඒ වැරද්දෙන් නැගී සිටින්න. ඔබට පුළුවන් දුකෙන් නිදහස් වෙන්න, සතුටින් ඉන්න.